හරි මාව එනවද ළමයි? මාව ඇහෙනව නේද? මාව ඇහෙනවනේ? හරි. කාට හරි කියන්න ජොයින් වෙන්න කියලා. හරි අපි පටන් ගමුනේ. ඕකේ. මං හිතනවා ගිය කරපු ටික මේ වෙද්දි විවරණය කරලා මං කියලා දීලා තියෙන්නේ කොහොමද MCQ පේපර් එකක් විවරණය කරන්න කියලා විවරණය කරගෙන අද MCQ 10 ලෑස්තිලා තියලා මං හිතනවා කරගෙන එන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මාත් එක්ක මේ වෙලාවේ කරන්න ඕනේ. කරන ගමන් විවරණය කරගන්න ඕනේ. අමාරු ප්‍රශ්න තියෙනවා නම් තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාලා අහන්න ඕනේ. හරිද? ඕකේ. දැන් අපි වැඩි ලෑස්ති වුණේ. ඕකේ. කියන්න බලන්න පළවෙනි MCQ එක. MCQ number 1. පළවෙනි MCQ එක කියන්න බලන්න. මොනවද බලන්න පළවෙනි එක කියන්නේ? හරි. රූපේ පෙන්වා ඇති පරිපථය පිළිබඳව කර ඇති ප්‍රකාශ සලකා බලන්න. E සමානයි 1 සහ S සමානයි බිඳුව විට ප්‍රතිදානය F I1ගේ එකට සමාන වෙනවලු. හරිද? E එක වෙලා S එක වූ විට ප්‍රතිදානය F කෙනෙක් කෙනා I2ට සමාන වෙනවලු. E බිඳුව විට S I1 සහ I2 හි අගයන් කුමක් වුවද ප්‍රතිදානයේ බිඳුවයිලු. හරි. බලන්න. ඔය කියනවා මොනවාද හරි මොනවාද වැරදි කියලා තමයි අහන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ පරිපථයක් මේක වෙලා ලොජිකේට් ඇසුරින් තියෙන එකක් නේ. සාමාන්‍යයෙන් ලොජිකේට් ප්‍රශ්නයක් විසඳන්නේ එක එක අවස්ථාව මේ වගේ අවස්ථාවක් තියෙනකොට අවස්ථාවන් වලට ආදේශ කරලා තමයි. ඉතින් ඒ වගේ අවස්ථාවකට ඔයාට හිතෙනවා නම් මේ වගේ ප්‍රශ්නයක් දැන් මේ වෙලාවේ කරන එක තේරුමක් නැති වැඩක් කියලා පේපර් එකේ කියන්නේ වෙලාව ගොඩක් යනවා වගේ තේරෙනවා නම් ඉතුරු කරලා යන්න. මොකද මේ වගේ ප්‍රශ්න නිසා ඉතුරු ප්‍රශ්න මේ වගේ කරනම් තව ප්‍රශ්න 8ක් විතර තියෙනවා. 9ක් තියෙනවා. මේ ප්‍රශ්න 9ම කා ගන්න එපා. හරිද? ඔන්න බලමු දැන් එක එක අවස්ථාවන් තෘප්ත කරනවද කියලා බලමු. E1 ඊගින් එන එක ප්‍රධානය 1 S ගේ බිඳුව වෙනකොට හරි. මට ළමයි මෙතන එක නම් මේ දිගට යනකොට මෙතන කීයද? මෙන්න මේ හරිය ප්‍රතිදානය කීයද? ප්‍රධානය 1යි. මේක අස්සෙන් ගියහම මේකත් 1යි. එතකොට S ගියාගේ බිඳුව වෙනකොට මේ මට මෙතන කීයද කියන්නේ මේ ප්‍රධානය? බලන්න මේ එකට තියෙන්නේ. මෙතන ප්‍රධානයත් බිඳුවයි. මෙහෙම ගියහම මෙතන බිඳුව නම් මේක not gate එකක් බිඳුව නම් 1යි බිඳුව නම් 1යි. හරි. ඕකේද? ඊතර කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ මොකද මේ ප්‍රධාන තුනක් තියෙන්නේ කියලා. ප්‍රධාන තුනක් තියෙන්නේ කියලා මේ AND gate එකකට. එහෙම අපි සාමාන්‍යයෙන් අඳින්නේ AND gate එකක් ප්‍රධාන මේ ප්‍රධාන දෙකකින්නේ. මොකද්ද මේ තියෙන්නේ? මේක ළමයි මෙන්න මේ වගේ වැඩක්. හරිද? මේ වගේ AND gate දෙකක එකතුවක් තමයි ඔය තියෙන්නේ. ඕන් ඔහොම. මෙයා I1 දෙවෙනි එක්කිනා මෙයා S සහ S බා හොඳේ. මොකද S ගේ not එක තියෙන්නේ S බා සහ E තමයි තියෙන්නේ. ඔන්න ඔය වගේ එකක් තමයි මෙන්න මේ පරිපථ කොටස අපිට මේ විදිහට ගණනලා වෙන් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ තුනක් නෙමෙයි අතරම දෙක ගානේ දෙකක් තියෙන්නේ. හරිද? ඒතර මේකේ එකතුව මේකත් එක්ක තමයි එන්නේ. හරි. බලමු
උත්තරේ ගන්නේ කොහොමද කියලා. පළවෙනි ප්‍රකාශය හරිද කියලා. හරි. අපි හිතමු දැන් මෙතන F ගියාගෙන කියන්නේ නේද? F ගියාගේ කියන්නේ එතකොට අපිට කියන්නේ F ගියාගේ I1 ගියාගේ සමාන වෙනවලු. හරිද? එතකොට මට කියන්නේ මෙතන බිඳුවක් තියෙන නිසා මෙතන S බිඳුව වෙච්ච නිසා මට කියන්න අනිවාර්යෙන්ම මෙතන ප්‍රතිදානය මොකක් වෙන්න ඕනද? I2 එක වුණත් I2 බිඳුව වුණත්. මට ඒක කියන්න. I2 එක වුණත් I2 බිඳුව වුණත් මේ S ගියාගේ මෙතනට ලැබෙනාගේ එක ප්‍රදානයක් බිඳුව නිසා අනිවාර්යෙන් ප්‍රතිදානය මොකක් වෙන්න ඕනද? අනිවාර්යෙන් ප්‍රතිදානය මොකක් වෙන්න ඕනද? අනිවාර්යෙන්ම ළමයි ප්‍රතිදානය බිඳුවක් වෙන්න ඕනේ නේද? මොකද මේක AND නේ. AND කියන්නේ සහ. කියන්නේ දෙන්නම ඉන්න ඕනේ. එතකොට අනිවාර්යෙන්ම ප්‍රතිදානය බිඳුවයි. ඒකත් එක්ක මෙතන තියෙන්නේ OR ගේට් එකක්. මට කියන්නේ එතකොට මේක 1 නිසා 1 නිසා 1 නිසා මෙයාගෙන් ගුණිතයක් තියෙන්නේ 1 ඒ එක වතාවක් I1 තමයි මෙතන තියෙන්නේ. AND කියන්නේ ගුණිතයක්. ඒක අපි දන්නවා. ඒතර I1 බිඳුව වුණොතින් උත්තරේ බිඳුවයි I1 එක වුණොතින් උත්තරේ 1යි. නේද? ඒතර මෙතනට I1 බිඳුව වුණොතින් බිඳුවයි I1 එක වුණොතින් 1යි. හරි. I1 බිඳුව වුණොතින් බිඳුවයි මෙතන බිඳුවයි නම් F ගියාගේ බිඳුවයි. I1 එකයි නම් මෙතනගේ එකයි ඒ බිඳුවයි මේ එකයි එකතු කරාම උත්තරේ 1යි. එතකොට I1 බිඳුව වෙද්දී F බිඳුව වෙලා I1 එක වෙද්දී F එක වෙලා. තේරුණාද? එහෙනම් ඒ කියන එක හරි. එතකොට මේ ප්‍රධාන තුනක් තියෙනවා කියන එක බය වෙන්න ඕනේ කාරණාවක් නෙමෙයි. සමහර කට්ටිය නුහුරු නිසා බය වෙන්න පුළුවන්. ප්‍රධාන තුනක් තියෙනවා කියලා කියන්නේ තමයි මේ වගේ කැලි දෙකක එකතුවක් ඔය. හරිද? මේවා දෙකක එකතුවක්. ඔන්න ඔහොම. හරිද? AND ගේට් දෙකක එකතුවක්. හරි. පළවෙනි ප්‍රකාශය අපි හරි කියලා හොයාගත්තා. පළවෙනි ප්‍රකාශය හරි. බලන්න B ප්‍රකාශය. B කියන්නේ E1 එක සහ S සමානයි 1 වුණාම E1 එකයි S උත් 1 වුණාම බලන්න. S 1 වෙනකොට ළමයි මෙහෙම ගියාම මෙතන කීයද වෙන්න ඕනේ? එකට සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද? හරි. මෙතන 1යිනේ. ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර මෙතන එකක් බඩවත් වෙනවා. මෙතන 1යි නම් බිඳුවයි. එතකොට මෙතන බිඳුවයි. ඕකේ. ඒතර අරකේ අනිත් පැත්ත වගේ වෙන්න යන්නේ. බලමු. මට ඊකට හිතනවා අර කලින් වෙච්ච දේ අනිත් පැත්ත වෙන්න යන්නේ කියලා. බලමු. මට කියන්න අනිවාර්යෙන්ම මෙතන එක බිඳුවක් තියෙනවා. මට කියන AND ගේට් එක කොයි හරි තැනක බිඳුවක් තියෙනවා නම් ප්‍රදානය කොයි හරි තැනක බිඳුවක් තියෙනවා නම් ප්‍රතිදානය එක වෙන්න පුළුවන්ද? බෑනේ. නේද? ප්‍රදානය අනිවාර්යෙන්ම ඔක්කොම ප්‍රදාන ටික එක වුණොත් විතරයි එයා උත්තරේ 1යි කියලා කියන්නේ. AND නේ සහ දෙන්නම ඉන්න ඕනේ. ඒතර මෙතන ප්‍රදානය බිඳුවයි. මොකාවත් I1 කින් මොකාවත් උත්තරේ බිඳුවයි. I1 වැඩක් නෑ. I1 එකාවත් උත්තරේ බිඳුවයි. බිඳුවවත් උත්තරේ බිඳුවයි. මෙතනින් බලන්න I2 ගේගේ බිඳුව වුණොතින් මෙයාගේ උත්තරේ බිඳුවයි. I2 ගේගේ 1 වුණොතින් මෙයාගේ උත්තරේ 1යි. බලන්න එකතුවක් තියෙන නිසා ඒතර I2 බිඳුව වුණොතින් බිඳුවයි I2 1 වුණොතින් 1.1යි. ඒතර I2 ගේගේ තමයි F ගේගේ වෙන්නේ අරකෙම අනිත් පැත්ත තමයි අපි කියලා තියෙන්නේ. E2 බිඳුවක් වූ විට බලන්න ඊට පස්සේ එන්න අපිට E2 බිඳුවක් වුණාම මොකද්ද වෙන්නේ කියලා වැඩි. බලමු මොකද්ද වෙන්නේ කියලා. E2 බිඳුවක් වුණාම E2 බිඳුවක් නම් මෙතන බිඳුවයි මැස්සෙක් ගියා. මැස්සෝ ඉන්නේ තෝරන දේලාවට. හරි. බිඳුවයි. ඒතර මේක දිගේ ගියහම මෙතන බිඳුවයි. හරි ළමයි. මට කියන්නේ බිඳු දෙකක් තියෙනවා AND ගේට් දෙකක. උත්තරේ මොකද්ද? සටගාලා කියන්නේ. උත්තරේ අනිවාර්යයෙන්ම එකක් හරි එක බිඳුවක් හරි තිබ්බත් ප්‍රතිදානය අනිවාර්යයෙන් මොකක් වෙනවද ළමයි? අනිවාර්යයෙන්ම බිඳුවක් වෙනවා. එතන මෙතනත් බිඳුවයි I1 I2 කින් වැඩක් නැති වෙලා යනවා. උත්තරේ බිඳුවයි. C ප්‍රකාශයත් හරි. ඒතර ABC සියල්ල සත්‍ය වේ. උත්තරේ අංකය 5. උත්තරේ අංක 5. උත්තරේ අංක 5.
හරි. හරි. තේරුණාද ඒ වැඩේ? ඕකේ. අපි යමු ඊළඟ ගාන හදන්න. ප්‍රශ්නාංක 42. ප්‍රශ්නාංක 42. MCQ ලේසි ළමයි ඈ. MCQ වල නම් බය වෙන්න එපා. ලකුණු ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි MCQ. පේපර් එක. රූපයේ දැක්වෙන ආකාරයට එක් එක් තහඩුවේ කේන්ද්‍ර හරහා ඒවාට ලම්බකව ගමන් කරන පොදු අක්ෂයක් වටා භ්‍රමණය කර හැකි සර්ව සම අර්ධ වෘත්තාකාර ලෝහ තහඩු දෙකකින් විචල්්‍ය සමාන්තර තහඩු ධාරිත්‍රකයක් සාදා ඇත. එක් එක් තහඩුවට සාපේක්ෂව අනෙක් තහඩුව ඔමේගා නියත කෝණික සංඛ්‍යාතයකින් භ්‍රමණය වේ නම් ධාරිත්‍රකයේ C ධාරිතාවය කාලය T සමග විචරණය වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා තමයි අහන්නේ. හරි. මම මේකට කියන්න ධාරිතාවය ගැන සමීකරණය මොකක්ද? මේ මැස්සොත් එක බෑ අප්පා. ධාරිතාවය ගැන සමීකරණය මොකක්ද? ධාරිතාවය ගැන සමීකරණය. ධාරිතාවය ගැන සමීකරණය වෙලා C සමානයි C සමානයි මොකද්ද? එප්සයිලන් නෝට් A බෙදීම D. දැන් මම මෙතන නෝට් දැම්මට ඇතර නෝට් නෙමෙයි එප්සයිලන් A බෙදීම D. හරිද? හරි. එතකොට මොකද්ද මේ වෙන්නේ? ඔමේගා කියන කෝණික සංඛ්‍යාතයකින් භ්‍රමණය වෙනවලු. පොඩ්ඩක් මේක හිතින් භ්‍රමණය කරන්න. ෆිසික්ස් වල වැදගත්ම දේ විෂුවලයිස් කරගන්න පුළුවන් වෙන උනාට දේවල්. මේක මෙහෙම හිතින් භ්‍රමණය කරන්න. උඩ තැටිය හිතින් භ්‍රමණය කරන්න මොන පැත්තටද? මොන වර්තවද? දක්ෂිණාවර්තව හිතින් භ්‍රමණය කරනවා. භ්‍රමණය කරනකොට මට නිකමට කියන්න මේ මෙන්න මෙහෙම හතර වගේ උත්තරයක් එන්න chance එකක් තියෙනවද? මට කියන්න මේ බලන්න. C දිහා C සමීකරණය දිහා බලන්න. එප්සයිලන් A බෙදීම D. ඒතර එප්සයිලන් කියලා කියන්නේ නියතයක්, කන්ස්ටන්ට් එකක්, කදාල මාධ්‍ය මත රඳා පවතින එකක්. D කියන නියතයක් මේ D පරතරයේ එක වෙනස් වෙන්නේ නැහැ. D කියන නියතයක් මේ එප්සයිලන් කියලා කියන්නේ නියතයක් නම් C රඳා පවතින්නේ මොකක් මත විතරද මේ අවස්ථාවේදී? A මත පමණයි. එතකොට මට කියන්නේ මේ A ගේ අගය බිඳුවක් වුණොත් ඉන්නේ මේ බිඳුවට එන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුවන්. මේ බිඳුවේ ගොඩාක් වෙලා රැඳිලා තියෙනවා. එහෙම අවස්ථාවක් එන්න පුළුවන්ද? නෑ නේද? එහෙම අවස්ථාවක් එන්නේ නෑ. ඔය හිතින් උඩ කෑල්ල භ්‍රමණය කරවන්න. මට ඔයගලන්ට විෂුවලයිස් කරවන්න බෑනේ. එහෙම කරන්න කියලා විතරයි කියන්න පුළුවන්. බිඳුවේ ගොඩක් වෙලා තියෙන්නේ නෑ. මේ කෑල්ල මෙතනින් මෙහෙම මම අදලා පෙන්නන්නම්. මේ කෑල්ල මෙහෙට භ්‍රමණය වුණාට පස්සේ එක අවස්ථාවක් එනවා උඩ කෑල්ල ඔහොම තියෙන. තේරුණාද? මෙහෙම තියෙන. එතකොට ඊළඟ මොහොතේම ආයවතාවක් මේකේ මේ වර්ගඵලයක් ඊට අගයක් එන්න ගන්නවා. ඒතර හතර වගේ උත්තරයක් වෙන්න බෑ. හතර වගේ උත්තරයක් වෙන්න බෑ. හතර වෙන උත්තරේ කපා ගත්තා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මොන හැඩයටද මේක වෙන්නේ. කියන්නේ රේඛීයවද ඒ වැඩි වෙන්නේ එහෙම නැත්නම් ලීනියර් විදිහට වෙන්නේ එහෙම නැත්නම් කර්ව් විදිහද මේක වෙන්නේ කියලා. වක්‍ර ප්‍රස්ථාරයක්ද එහෙම නැත්නම් සරල රේඛීය ප්‍රස්ථාරද එන්නේ කියලා. ඒ කියන්නේ උත්තරේ දෙක පහ වගේ එකක්ද එහෙම නැත්නම් එක තුන වගේ උත්තරයක්ද කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. හරිද?
හරි. ඕකේ. නිගමනය කියන්න මොන වගේ එකක් දෙනවා ඇත්තේ? කියන්නේ ඔක සරල රේඛීය වගේද විචලනය වෙනවා ඇත්තේ? එහෙම නැත්නම් වක්‍ර ප්‍රස්ථාර විදියට විචලනය වෙනවා ඇත්තේ? පොඩ්ඩක් හිතන්න බලන්න. නේද? අනිවාර්යෙන්ම මේක වෙන්නේ සරල රේඛීයව. ඒ මොකද? බලන්න මේ වගේ වක්‍ර ප්‍රස්ථාරය ඉන්නේ. මොකක්ද හේතුව? කොහොමද ඒක අපි ඔප්පු කරන්නේ? බලන්න මෙයාට තියෙන්නේ නියත ඔමේගා කෝණික ප්‍රවේගයක්. නියත ඔමේගා කෝණික ප්‍රවේගයක් තමයි තියෙන්නේ. එතකොට මං ඇන්දොත් මෙන්න මේ වගේ අවස්ථාවක්. උඩ කෑල්ල මෙහෙම තියෙන්නේ, යට කෑල්ල තියෙන්නේ ඔහොම අවස්ථාවක්. හරිද? ඔන්න ඔය අවස්ථාව. මං ඇන්දොතින් දෙන එකම ඉතාලේ ඉන්නේ. මෙන්න මේ නිල් පාටින් ඩොට් එක තියෙන තැනට ඩොට් එක තියෙන තැනට හරිද? ඩොට් එක තියෙන තැනට මේක වටේට යන්න මේක වටේ යන්නේ මේ යන්න බෑ. ඒක වටේ යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්ද ඒකාකාර නොවන ප්‍රවේගයකින්ද? ඒකාකාර ප්‍රවේගයකින්නේ. එතකොට මෙන්න මේ කොටස නිසා ආවරණය වන වර්ගඵලයේ වැඩිවීම ඒකාකාර වෙන්න ඕනේ. තේරුණාද මං කියප එක? ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයක් තියෙන. ඒතර වර්ගඵලයේ වැඩිවීම ඒකාකාර වෙන්න ඕනේ. මේක වැඩි වෙන්නේ ඒකාකාරව. වැඩි වෙනවා විතරක් නෙමෙයිනේ. අඩුත් වෙනවනේ. කියන්නේ මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ මුන් දෙන්නම එකම තලයක මෙන්න මේ වගේ ඉන්න අවස්ථාවෙන් පස්සේ ඔය අවස්ථාවෙන් පස්සේ මේක තව චුට්ටක් හරි එහාට මෙහාට වෙන ගුණ ගමන්ම ඒ ගියගේ අඩු වෙනවා. ඒකත් වෙන්නේ ලීනියර් විදිහට. ඒකට වැඩි වෙමින් අඩු වෙමින් වැඩි වෙමින් අඩු වෙමින් යන අවස්ථාවක් තමයි එන්නේ උත්තරේ අංක 5. උත්තරේ අංක 5. අපි කොහොමද තර්ක කරේ? මුලින්ම අපි ලියාගත්ත සමීකරණ මම කිව්වා පුළුවන් තරම් සමීකරණයක් මතක් කරන්න බලන්න. සරලව මේ විදිහම D එසලන් නියතයක් D නියතයක් එහෙනම් ඒ වර්ගඵලය මත තමයි මේක ප්‍රස්ථාරය රඳා පවතින්න ඕනේ. ඒ බිඳුව වෙලා ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. මෙන්න මේ හතර වගේ උත්තරයක් වෙන්න බෑ. ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙන්නේ. එතකොට මේකේ යම්කිසි ස්ථානයක් වඩා ගමන් කිරීමට ගමන් කිරීම සිද්ධ වෙන්නේ ලීනියර් විදිහට රේඛීයව. ඒතකොට ඒ වැඩි වෙන්නේ රේඛීයව. එතකොට උත්තරේ 5 වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. යම්කිසි අවස්ථාවක වැඩි වෙනවා ඊළඟ අවස්ථාවේ අඩු වෙනවා. සරල රේඛීය වැඩි වෙලා සරල රේඛීයව අඩු වෙනවා. හරිද? හරි. 9:42 උත්තරය අරගන්න. සටගාලා මොනවා හරි දාගන්න දෙනවා දාගන්න. හරි. කාට හරි කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද මේක රේඛීයව වැඩි වෙන්නේ කියලා වර්ගඵලය මෙන්න මේ සමීකරණයෙන් අරගන්න පුළුවන්. පුළුවන් නම් මේක තේරුම් ගන්න. මේක අර හැමෝටම නෙමෙයි. සමහර කට්ටිය ඉන්නවා ඒක හිතලා හිතින් දැකලා රේඛීයව වැඩි වෙන එක හිතන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා සමීකරණයක් ඕනෙමයි. ඒ වගේ කට්ටිය තමයි මේ සමීකරණ දෙන්නේ බලන්න. මම මෙයාගේ මේ ආවරණ වෙන වර්ගඵලය සඳහා සමීකරණයක් ගන්නවා මේ විදිහට බලන්න. A සමානයි කියලා මම ගන්නවා. මොකද්ද මට කියන්නේ මේ වෘත්තයක වර්ගඵලයේ ඒරියා එකට සමීකරණය මොකද්ද? phi r වර්ගයනේ. phi r වර්ගය. ඒතර යම්කිසි කෝණයක් ගත්තාම ඒ කෝණයේ මේ වර්ගඵලය හොයන්නේ කොහොමද? 360කින් θ.
කොහොමනේ නේද? එහෙම නැත්නම් අපි මේක රේඩියන් වලින්ම ගත්තොත් මුළු කෝණය රේඩියන් වලින් කීයද? 2π ගෙන් යම්කිසි θ කෝණයක්. එතකොට මෙතන 5 ට 5 ගෙපුනහම දෙකෙන් යම්කිසි θ කියලා කෝණයක්. වතාවක් r වර්ගය. ඕකම තමයි නදාපවතින්නේ. හරිද? එතකොට මට මෙතන θ වෙනුවට ලියා ගන්න පුළුවන් නේද? දැන් මට මේක ලියන්න පුළුවන් 5 බෙදීම දෙවාරයක් r වර්ගය කියලා. එතන මෙතන θ වෙනුවට ලියන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම. θ වෙනුවට ලියන්න පුළුවන් මට ඔමේගා t කියලා. ඒ අර සමීකරණයක් තියෙන්නේ. කෝණයේ චලිතේ θ සමානයි ඔමේගා t කියලා. θ වෙනුවට ලියන්න පුළුවන් ඔමේගා t කියලා. ඒ සමානයි ඔමේගා t බෙදීම දෙවාරයක් r වර්ග කියලා සමීකරණයෙන් එනවා. එතකොට ඔමේගා නියතයක් දෙක නියතයක් අරය නියතයක් නම් කාලය රේඛීය වැඩි වෙනකොට ඒ වැඩි වෙන්නේ රේඛීය. ඔය සමීකරණය මේක අරගන්න පුළුවන්. මේක හිතන්න පුළුවන්. හරිද? හරි. දෙක වෙන්න බැරි ඇයි කියලා අහනවා. දෙක වෙන්න බැරි මේකට නේද දෙක වෙන්න බැරි ඇයි කියලා. හරි. දෙක වෙන්න බැරි හේතුව තමයි බලන්න මේ වැඩි වෙලා මේක බොග්ගල එකපාරට බිඳුවට ඇවිල්ලා. එහෙම වෙන්නේ නැහනේ. වැඩි වෙන්නේ රේඛීයව අඩු වෙන්නේ රේඛීයව. වැඩි වෙන්නේ මෙන්න මේ අවස්ථාව. ඔන්න ඔහම තියෙන අවස්ථාව. මේක ත්‍රිමානව දකින්නේ. මේ අවස්ථාවේ ඉඳලා මෙන්න මේ අවස්ථාව වෙනකම්. උඩේ කිනත් ඒ පැත්තරම ඉන්න අවස්ථාව. ඔන්න ඔය අවස්ථාව වෙනකම් විතරයි වැඩි වෙන්නේ. ඔතනින් පස්සේ ඊළඟ රෝම යනකොට අඩු වෙනවා. මෙහෙම තියෙඳලා මෙහෙම තිබිලා මෙහෙම කැරගෙන යනකොට ඊළඟ අවස්ථාව වෙනකොට අඩු වෙනවා. වැඩි වෙන්නේ රේඛීයමයි අඩු වෙන්නේ රේඛීයමයි. වැඩිවීම සහ අඩුවීම සිදු වෙන්නේ සරල රේඛීය විදිහට. තේරුණාද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. වැඩි වෙලා අඩුත් වෙනවා. වැඩි වෙලා බොග්ගල බිඳුවට එන්නේ නැහැ. හරි. මම හිතනවා තේරුණා කියලා. යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 43. ඇදී ඇති සරසම දුණු දෙකක එක කෙළවර සංවෘත නලයක දෙකෙළවරට අචලව සම්බන්ධ කර ඇති අතර දුණුවල අනෙක් කෙළවරවල් රූපයේ දැක්වෙන ආකාරයට එම් ස්කන්ධයට සම්බන්ධ කර ඇත. පහත දැක්වෙන කුමන චලිතය L චලනයෙන් මගින් එම් ස්කන්ධයට නලයේ කේන්ද්‍රයේ සිට P දෙසට විස්ථාපනයක් ලබා දෙයිද කියලා තමයි අහන්නේ. හොඳ ප්‍රශ්නයක්. හරිද? පොඩි ලණුවක් තියෙනවා කන්නත් පුළුවන් කැමති නම්. සටකාලා උත්තරේ ගන්න බලන්න. විනාඩියක් දෙන්න. විනාඩියක් උපරිම. උපරිම විනාඩියක් දෙන්න. සටකාලා try කරපු නැති කට්ටිය. විනාඩියයි ඈ. හරි බලමු. නලය තිරස්ස තබා මේ තියෙන විදිහට තියලා PQ දිශාවට ඒකාකාර ත්වරණයෙන් චලනය වෙනකොට. කියන්නේ මෙන්න මේ පැත්තට ඒකාකාර ත්වරණයකින් ගමන් කරනකොට. මෙන්න මේ පැත්තට ඒකාකාර ත්වරණයකින් ගමන් කරනකොට. හරි. මට කියන්න මේ M ස්කන්ධයට ඒකාකාර ත්වරණයක් ලැබෙන්න බැරි අවස්ථාවදී කියන්නේ මේ සම්පූර්ණ පද්ධතියේ ඒ ත්වරණයකින් යනකොට යාග ඇතුළේ ඉන්න එක් එක් අංශුවට ඒ ත්වරණයක් තියෙන්න ඕනේ. ඒකට M කියන අංශුවට ඒ කියන ත්වරණය තියෙන්න ඕනේ. ඒතර
දකුණු දිශාවට ඒ ත්වරණයක් තිබෙන්න නම් එයා මත සඵල බලය තියෙන්න ඕනේ දකුණු දිශාවට. එතකොට සඵල බලය කියන එක සමාන වෙන්න ඕනේ ටෝටල් සමාන වෙන්න ඕනේ FQ අඩු කිරීම FP. FQ අඩු කිරීම FP. අපි දන්නවා F සමානයි KX සමීකරණය මගින් F සමානයි KX කියන සමීකරණය මගින් මට මෙතන ලියන්න පුළුවන් FT මම ටිකක් මේක ලොකු කරන්න. FT සමානයි K වතාවක් X Q ඍණ K වතාවක් XP කියලා ගන්න පුළුවන්. ඒතර අනිවාර්යයෙන් FQ වැඩි වෙන්න ඕනේ. K කියන්නේ දෙකම එකම දුන්න වර්ගය නිසා K නියතයක්. ඒතර FT සමානයි කියලා මට ලියන්න පුළුවන් K ව එළියට ඇද්දාම XQ ඍණ XP. අනිවාර්යයෙන්ම XQ කියන එක කෙනා වැඩි වෙන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? මොන පැත්තටද යන්නේ? එතකොට යන්නේ P දෙසට තමයි විස්ථාපනය තියෙන්නේ. හරිද? හරි. Q එක තමයි වැඩිපුර ඇදෙන්න ඕනේ. Q පැත්තට තමයි වැඩිපුර බලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මෙතන ඉඳලා මේ පැත්තට විස්ථාපනය වෙන්න ඕනේ. මේ අංශුව මෙතන ඉඳලා මෙහෙට විස්ථාපනය වෙනොත් මේ පැත්තට බලය එන්නේ. එහෙමනේ. ස්ප්‍රින් එකක් ගත්තාම මෙහෙම ස්ප්‍රින් එක මෙහෙට ඇදුනොත් මේ පැත්තට බලය එන්නේ. නේ? ඉතින් දන්නේ මෙහෙට ඇද්දොත් තමයි දකුණු පැත්තට බලය එන්නේ. ඒකට Q ඉඳලා P පැත්තට තමයි විචලනය එන්නේ. ඒතර උත්තරේ ඒ කියන එක නේ. හරි. නලය තිරස්තලයක තබා ගනිමින් Q හරහා යන සිරස් අක්ෂය වටා නලය භ්‍රමණය කළ විට නලය මොකක් කරාමද? නලය Q හරහා යන සිරස් අක්ෂය වටා නලය භ්‍රමණය කරාම හරි. මට කියන්න ළමයි මේ Q වටේ මෙහෙම භ්‍රමණය කරනකොට Q අක්ෂයක් වටා මෙහෙම භ්‍රමණය කරනකොට කේන්ද්‍ර අභිසාරී බලයක් අපි ලබා ගන්න බෑ. කේන්ද්‍ර අභිසාරී බලයක් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම මොන පැත්තටද සඵල බලය එන්න ඕනේ? සඵල බලය එන්න ඕනේ ඒත් අර කලින් කිය වගේම දකුණු පැත්තටම තමයි. කේන්ද්‍ර අභිසාරී බලයෙන් කේන්ද්‍ර දෙසට තමයි බලය එන්න ඕනේ. මේ අංශුව ගත්තාම කේන්ද්‍ර දෙසට සඵල බලයක් ක්‍රියාත්මක වෙනවනේ දකුණට. අපි කලින් කතා කරා දකුණට බලයක් එන්න නම් අනිවාර්යයෙන්ම මොන පැත්තටද විස්ථාපනය වෙන්න ඕනේ? P පැත්තට තමයි විස්ථාපනය වෙන්න ඕනේ. P පැත්තට විස්ථාපනය වුණොත් තමයි Q දෙසට සඵල බලයක් වැඩිපුර එන්නේ. තේරුණාද? හිතන්න ඉතින් මේක මේ පැත්තට චලනය වුණොත් මෙහෙට බලයක් එන්නේ. හරි. ස්ප්‍රින් එකක් ඈතට ඇදෙනකොට තමයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට බලය එන්නේ. ඇදෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි බලය එන්නේ. ඒතර B ප්‍රකාශය හරි. හරි. බලන්න C ප්‍රකාශය P ට පහළින් Q පිහිටන ලෙස ගුරුත්වය යටතේ නලයේ සිරස් චලිතය ඩෝන් ගාලා ගහනවා සීත් හරි කියලා උත්තරේ 5ට ගහනවා. හරිද? වැරදි. දැන් අපිට හිතෙනවා නිකන් මේ P පහළින් තිබ්බහම නිකන් අර P දෙසට මේ ඇදෙන්න ඕන වගේ. එහෙම නැහැ. ළමයි ගුරුත්වය යටතේ යම්කිසි වස්තුවක් පල්ලෙහාට වැටෙනකොට ගුරුත්වය යටතේ යම්කිසි වස්තුවක් නිදහසේ වැටෙනකොට මම මේ කතා කරන්නේ නිදහසේ වැටෙන අවස්ථාව ගන්න. හරිද? ඒ කියන්නේ නිකන් මේ මොකක් හරි කිසිම බලයක් නැත්නම් වායු ප්‍රතිරෝධයක්වත් මොකක්වත් නැත්නම් ගුරුත්වය යටතේ යම්කිසි වස්තුවක් වැටෙනවා කියලා කියන්නේ ඒ වස්තුව මත යාට ඒ වස්තුවට කිසිම බලයක් බාහිර බලයක් දැනෙන්නේ නැහැ. බාහිර බලයක් දැනෙන්නේ නැති අවස්ථාව. ඒතර මේ පද්ධතිය P දෙසටවත් Q දෙසටවත් නැඹුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මම කිව්වේ? පද්ධතියක් නිදහසේ වැටෙනවා කියලා කියන්නේ ගුරුත්වය යටතේ නිදහසේ වැටෙනවා කියලා කියන්නේ ගුරුත්ව චලනයේනේ පල්ලෙහාට වැටෙන්නේ. ඒ අවස්ථාවේදී වස්තුවට නිකන් අර මේ යා මත අමතර බාහිර බලයක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. ඒතර ඔය පද්ධතිය ඔය විදිහටම අත්හැරියොත් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැතුව ඔය තියෙන විදිහටම තියෙනවා. ඔය තියෙන විදිහටම තියෙනවා. ඒතර C ප්‍රකාශ තමයි ගොඩක් කටට පැටලෙන එක. C ප්‍රකාශය වැරදි ඉතින්. අර මතකද මෙහෙම එකකුත් තියෙනවා. අර මේ අපි අර මෙහෙම එකක් ගන්න අර වතුර
මේක අපි ඔප්පු කරලා පෙන්වුවා කලින් MCQ 9 එක. මෙහෙම වතුර ටැංකියක් බීකරයක් කියලා ගමු. බීකරයක් තියලා නිකම්ම හිතන්න මේ අර මේක කෙලින්ම පල්ලෙහාට ගුරුත්වයට තේ වටනමයි කියලා. පහළට ගුරුත්වයට තේ ගුරුත්වක ත්වරණයෙන් ගෙනියනමයි කියලා හිතන්නකෝ. ඒතර මෙන්න මේ වගේ ලක්ෂයක පීඩනය මොකද්ද? මම මේක හදලා පෙන්නුවා. HROG කියන කට්ටිය මොකක් හරි රියැක්ට් එකක් දාන්න හෑන්ඩ් රේස් කරන්න. HROG HROG මෙතන පීඩනය HROG කියන කට්ටිය ගුරුත්වයට තේ වැටෙනකොට HROG දන ෆයි HROG දන වායුගෝලීය පීඩනය කියන කට්ටිය බිඳුවයි කියන කට්ටිය එතකොට ෆයි කියන කට්ටිය උත්තරේ ෆයි ඒ වගේ ලක්ෂයක දැන්න පීඩනය උත්තරේ ෆයි විතර HROG කියන එකට නේද නෑනේ ගුරුත්වයට තේ වැටෙනවා කියලා මං කිව්වා අර එයා මත වෙන බල දැනෙන්නේ නැහැ HROG නෙමෙයි උත්තරේ ෆයි ගුරුත්වයට තේ වැටෙනකොට උත්තරේ ෆයි වායුගෝලීය පීඩනයම තමයි එතන පීඩනය වෙන්නේ. ඒතර නිකන් අර යාග මත ඉන්න ස්කන්ධවල බලපෑම කිසිම එකක් ඇති වෙන්නේ නැහැ. යට දැනෙන්නේ නැහැ. ෆ්‍රී එකේ වැටෙනවා එයා. හරි. අපි මේක ඔප්පු කරා කලින් MCQ නයිට් එක. හරි. අපි යන් ඊළඟ ගානට ප්‍රශ්න අංක 44 බලන්න. එක පුදුම වදයක් තියෙනවා. ගණත්වය D1 සහ D2 වන D1 විශාලයිලු D2ට වඩා. මිශ්‍රණ ද්‍රව දෙකක් ඉතා විශාල විශ්කාම්භයකින් යුක්ත ඉතා විශාල මේ වගේ ගානක වැදගත්ම වචනයක් තමයි මේ ගාන හදලා තියෙන්නේ සමන් දන්නවා කලින්. ඉතා විශාල තමයි මේකේ වැදගත්ම වචනේ. ඉතා විශාල විශ්කාම්භයකින් යුක්ත සිලින්ඩරයක් ටැංකියක අඩංගු වේ. ටැංකියේ පතුලට ආසන්නයේ කුඩා සිදුරක් ඇත. කිසියම් මොහොතකදී ද්‍රවයන්ගේ උසවල් H1 H2 නම් එම මොහොතේ ටැංකිය ඉවතට ගමන් කරන වේගය v මොකක්ද කියලා තමයි අහන්නේ. පෘෂ්ඨික ආතති ආචරණ නොසලකා හරින්න ද්‍රවයන් දෘෂ්ට්‍රාවී නොවන බව උපකල්පනය කරන්න. අපිට හිතන්න පුළුවන් මේක දුෂ්ට්‍රාවී නොවන පෘෂ්ඨික ආතතිය නැති ද්‍රවයක්. එහෙනම් මෙයාට දාන්න පුළුවන් කවුද? මොන නූලීද? බර්නූලි. කොහොමද එහෙම එකපාරට හිතන්නේ බර්නූලි දාන්න ඕනේ කියලා? එහෙම තමයි ඉතින්. මොකද්ද? මේ වගේ තරල ප්‍රවාහයේ ශීඝ්‍රතාවය සඳහා සමීකරණ කීයක් තියෙනවද ඔයා දන්න විදිහට? තරල ප්‍රවාහයක ශීඝ්‍රතාවය ගැන සමීකරණ කීයක් විතර දන්නවද ඔයා? ඒකෙන් දුෂ්ට්‍රාවී නොවන තරලයක තරල ප්‍රවාහ ශීඝ්‍රතාවයට දාන්න පුළුවන් සමීකරණ කීයක් ඔයා දන්නවද? එකයි. දුෂ්ට්‍රාවී නොවන අසම්පීඩ්‍ය අනාකූල රේඛාවක ගමන් කරන එකම අනාකූල රේඛාවකට දාන්න පුළුවන් අනවරත තරල ප්‍රවාහයකට බර්නූලි දාන්න පුළුවන්. එහෙම නේද? හරි. එතන මට දාන්න පුළුවන් බර්නූලි එකම ද්‍රවයකනේ දාන්නේ. මෙන්න මෙහෙම දාන්න එපා බර්නූලි. හරිද? මෙහෙම එකක් ගිහිල්ලා අනිත් එක කොහොම දානවා. මෙහෙම රේඛාවක් ගන්න එපා. එහෙම ගන්න බෑ. ඇයි ඒ? බර්නූලි දාන්නේ එකම තරලයකට. තරල දෙකකට එකපාරට එහෙම දාන්න බෑ. මෙතනයි වගේ ලක්ෂ දෙකක් සලකමු ඔන්න වගේ අනාකූල රේඛාවක් සඳහා. ඉතින් මෙතන ලක්ෂය බර්නූලි මොකද්ද කිව්වේ? ඒකක පරිමාවක චාලක ශක්තියෙත් ඒකක පරිමාවක විභව ශක්තියෙත් එම ස්ථානයේ පීඩනයේත් එකතුව නියතයක් කියලා. එතකොට මෙන්න මේ වගේ තැනක පීඩනය කොහොමද හොයන්නේ? පීඩනය හොයන්නේ ෆයි වායුගෝලීය පීඩනයේ දන H2 rho g ධන ඒකක පරිමාවක චාලක ශක්තිය. ඒක පරිමාවක චාලක ශක්තිය ගන්නකොට ළමයි මෙතනින් තරලය ගමන් කරනවා. ඒතර අපිට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? මේ ගානට මේක ගානේ හිතන්නේ නැති ළමයෙක්ට ඒක කොහොමද වැදගත් වෙන්නේ කියලා දෙන්න යන්නේ. මම කියන්නේ වැදගත්ම වාක්‍ය මේ රවුම් කරපේක කියලා. බලන්න. මෙන්න මෙතන හරස්ක වර්ගඵලය මම කැපිටල් A කිව්වොත් ඒ වතාවක් එයාගේ වේගය මම v0 කියලා කිව්වොතින්
ඒක සමාන වෙන්න ඕනේ නේද? ඒ v නෝට් ගුණිතය සමාන වෙන්න ඕනේ නේද? සන්තතික සහ සමීකරණයට අනුව ඒ v නෝට් කියන එක සමාන වෙන්න ඕනේ නේද? මම මෙතන a නෝට් කියන්නකෝ වෙන. මෙතන පරිමාණ වර්ගඵල a නෝට් කියලා. a නෝට් v නෝට් සමාන වෙන්න ඕනේ නේද? a v ට a v ට සමානයි. එතකොට ළමයි අපිට කියනවා a නෝට් කෙනෙක් කෙනා ඉතා විශාලයිලු. a නෝට් ඉතා විශාලයිලු. මට කියන්න a නෝට් ඉතා විශාල වෙනකොට a නෝට් ඉතා විශාල වෙනකොට v නෝට් ගගේ කීයක් වෙන්න ඕනද? a නෝට් ගගේ ඉතා විශාලයිලු මේ. මෙයා ඉතා විශාලයිලු. එයා ඉතා විශාල වෙනකොට v නෝට් ගගේ මොකක් වෙන්න ඕනද? v නෝට් ගගේ ඉතා කුඩා වෙන්න ඕනේ. ඒතර ek කියන එක මෙතනදී නොසලකා හරින්න පුළුවන්. එයාගේ චාලක ශක්තිය නැහැ කියලා ගන්න පුළුවන්. ඒකක පරිමාව විභව ශක්තියක් තියෙනවා අමතක කරන්න එපා. ඒකක පරිමාව විභව ශක්තිය කීයද එයාගේ? h1 rho g ඒක පරිමාව විභව ශක්තිය සමාන වෙන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේදී මම මේ නිල් පාටින් ලියන්නේ මේ අවස්ථාවේ ඒ අදාළ තත්ත්ව ටික. එතන පීඩනය ගත්තොත් වායුගෝලීය පීඩනය විතරයි තියෙන්නේ. වෙන පීඩන නැහැ නේ. එළියට ඇවිල්ලා ඉන්නේ. යා දැන් මෙයාට චාලක ශක්තියක් තියෙනවා EK කියලා. මොකද්ද? භාගයේ වතාව රෝ එයාගේ ඝනත්වය මොකක් කියලාද දාලා තියෙන්නේ. දීලා තියෙන්නේ. D1 ලු වැඩි එක්කෙනා. ඒතර පහළ ඉන්න ද්‍රව්‍ය D1 ඝනත්වය තියෙන එක්කෙනා. උඩ ඉන්නේ D2 ඝනත්වය තියෙන එක්කෙනා. රෝ G නෙමෙයි භාග්‍ය වාරයක් රෝ V වර්ගය. භාග්‍ය වාරයක් රෝ V වර්ගය. ඉතින් මෙහෙම ගත්තහම 5 කැපෙනවා. මෙතන එතකොට මේක රෝ G එළියට ගත්තාම උචිවතාවක් H1 ධන H2 කියලා එනවා. ඒක සමානයි කියලා එනවා. භාග්‍ය වතාවක් D1 V වර්ගය. ඉතින් අපි අහන්නේ මේ V ගේ අගය. ඉතින් V උක්ත කරගන්න. දෙවාරයක් රෝ G H1 ධන H2 බෙදීම D1 කියලා තමයි උත්තරේ එන්නේ. ඒතර අපි රෝ කියලා ගත්තේ මොකද්ද? ඒ අගයන් හරියට ආදේශ ගන්න ඕනේ. මේ මෙලියට ගන්න බෑ. මොකද? ඒතර අපි රෝ කියලා ගත්තාගෙන හරියට ගන්න ඕනේ. මෙතන S2 රෝ චි මෙතන පීඩනය හොයන්න මොකද්ද ගත්තේ? S2 මෙතන ඇවිල්ලා S2 වතාවක් රෝ කියන්නේ D2G ධන H1 වතාවක් මෙතන D1G මේ දෙක රෝ G එළියට ගන්න බෑ එතකොට. හරි මේක සුළු කරන්නයි තියෙන්නේ. මේක හරගත්තාම 2G H2 D2 ධන H1 D1 මේ සම්පූර්ණක බෙදන්න ඕනේ D1 ගේ. ඒක සමාන වෙනවා V වර්ග වලට. ඉතින් ඒකේ වර්ගමූලය ගන්නයි තියෙන්නේ. ඔයගේ උත්තරයක් මොකෙද තියෙන්නේ? 2G වතාවක් උත්තරේ 4 නේද? නැත්තම් 4 නෙමෙයිනේ. උත්තරේ 5. පස්වෙනි එක තමයි උත්තරේ. 2G වතාවක් H1 ධන H2 D2 බෙදීම D1 වල වර්ගමූලය. උත්තරේ අංක 5. තේරුණාද? බතකදී ප්‍රශ්න හරි තේරුණාද අහන්න සට දාලා. මොන හරි ප්‍රශ්න තියෙනවද? නෑනේ. හරි. අහන්න නෑ ප්‍රශ්න තියෙනවා නම් බය වෙන්න එපා කියලා දෙනවා. හරි. මේකට දාන්නේ බර්නෝලි. ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ ඒවලට ඇප්ලයි කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නේ දැන් මේක කිව්වොතින් බර්නෝලි තමයි දාන්න ඕනේ. හරි විදිහට දාලා හදන්න කියලා කිව්වොත් ඒගොල්ලෝ හදනවා. ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නේ තමයි දාන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. මොකද්ද අයියේ ඒකට තියෙන විසඳුම කියලා තමයි ගොඩක් කට්ටිය අහන්නේ. ඉතින් ඒකට දෙන්න තියෙන විසඳුම තමයි ප්‍රැක්ටිස් එක තමයි. කියන්නේ අපි මේ වගේ ගණන් ගොඩාක් හදලා තියෙනකොට අපිට ගාන කියවුවම හිතෙනවා නිකන් මේක නම් හදන්නේ මේ වගේ එකකින් වෙන්න ඕනේ. මේක නම් හදන්නේ මේ සමීකරණයෙන් වෙන්න ඕනේ නිකන් හිතෙනවා. හරිද?
ගණන් ගොඩක් හැදුවම තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ අපි නිකන් නිකමට ආදේශ කරලා බලනවා. ආදේශ කරගෙන යනකොට උත්තරේ එනවා. එහෙම තමයි වෙන්නේ වැඩේ. ප්‍රැක්ටිස් එකත් එක්ක එන එකක් ඒක. ඔයාට එහෙම හිතෙන්නේ නැහැ කියන්නේ ඔයාට සාපේක්ෂව ඔයා ප්‍රමාණවත් තරම් ගණන් ප්‍රමාණයක් හැදිලා නැහැ. හරි. 45. රූපයේ දැක්වෙන පරිදි පරිපථයේ 5 ඕම් ප්‍රතිරෝධකය හරහා ධාරාවක් නොගලයි නම් R1 බෙදීම R2 අනුපාතය මොකට සමාන වෙනවද කියලා අහන්නේ. හොඳ ප්‍රශ්නයක්. 5 ඕම් ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැලු. හිතන්න බලන්න. 5 ඕම් හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ඒතර මේ බ්‍රාන්ච් එක හරහා මෙහෙම ධාරාවක් ගලන්නේ ධාරාව ගලන්නේ නැහැ. හැබැයි බැටරියක් තියෙනවා. අරවල යන්නේ. බැටරියක් තියෙනවලු ධාරාවක් ගලන්නේ නැහැ. හදන්න බලන්න හොඳ ප්‍රශ්නයක් මේක. 45. විනාඩියක් දෙන්න. හදන්න බලන්න. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක් කියන්නේ තීරි පොයින්ට් එකක් තියෙනවා කියන එක. කියලා දෙන්න. හායිලු. හායි. හරි හදන්න. හායි බයි නෙමෙයි ගණ හදන්න. හරි වෙලා නැතිනේ. හොඳට ගන්න. thank you. හරි. ධාරාවක් ගලන්නේ නැත්තම් ළමයි මේ විදිහටයි හදන්නේ. බලන්න. හොඳට අහගෙන ඉන්නේ. මං කලිනුත් කිව්ව නේද? මේ වගේ පරිපථයක ළමයි එක තැනකින් ගාන හදාගන්න ඕන ගමන එක තැනකින් අපි අර්ත් කරගත්තයි කියලා ඒ පරිපථයේ ධාරා ගැලීමේට වක්වත් ඒ පරිපථයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ පහසුවේ ඒකට අපිට පුළුවන් එක තැනක් අර්ත් කරගන්න. එක තැනක් අර්ත් කරගන්න පුළුවන්. හරිද? එක තැනක් අර්ත් කරගත්තාම එතනට සාපේක්ෂව අනිත් තැන්වල විභවය අපිට හොයාගන්න පුළුවන්. ඒ එක තැනක් අර්ත් කරගන්න ඒ එතනට සාපේක්ෂව විභවය හොයාගන්න පුළුවන් අපිට. ඒ අර්ත් කිරීමෙන් සිද්ධ වෙන්නේ ඒ අර්ත් කරන ස්ථානයේ විභවය බිඳුවක් වෙන එක. විභවය බිඳුවක් වෙන එක. එතකොට එතන සාපේක්ෂව අනිත් තැන්වල විභවය හොයාගන්න පුළුවන්. හරි. එතකොට මෙතන බිඳුවක් නම් මෙතන විභවය බිඳුවයි නම් මෙතන අර්ත් කරානේ. එතන මෙතන සාපේක්ෂව මෙතන විභවය කීයක් වෙනවද ළමයි? අනිවාර්යයෙන්ම 6ක් වෙන්න ඕනේ. ධන ඍණේ ඉඳලා ධනට යනකොට විභවය නගිනවා. මෙතනට සාපේක්ෂව මෙතන ඍණේ ඉඳලා ධනට යනකොට විභවය නගිනවා. 6 ඉඳලා 9ක් නැග්ගාම කීයද? උත්තරේ 15. ඒතකොට මෙන්න මේ කොටසේ මම මේ රත් පාටේ පාට ගන්න කොටසේ විභවය 15යි වෝල්ට් බවට පත් වෙනවා. හරිද? එකතරක් කර්ත් කරගත්තාම අපිට ටික ලේසියෙන් කියන්න පුළුවන්. හරිද? දැන්වත් හදන්නකෝ. ඔය ටික අහගෙන. උදව් කරා. පින් අහන්නේ R1 බෙදීම R2 අතර අනුපාතය. තොර ධාරාව ගමන් කරන විදිහ මම නිල් පාටින් ඇඳලා තින් ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ කොටස හරහා විතරයි. ඔය කොටස හරහා විතරයි. මේක හරහා ධාරා ගමන් කරන්නේ නැහැ.
හරි මම හිතන වෙලාව ඇති කියලා දැන් නම් උදව් කරා හොඳටම ඇති. දැන් පුළුවන් වෙනවා අනිවාර්යෙන් බලන්න. මේ කොටස හරහා සම්පූර්ණයෙන්ම ගලන්නේ එකම ධාරාවක්. එකම ධාරාවක් ළමයි. ඒතර මේ හරහා ධාරා ගමන් කරන්නේ නැහැ. මෙතන තීර පොයින්ට් එක මම කියන්නම් මේක කියලා දීලා. හරිද? මේ ධාරා ගමන් කරන්නේ එකම ලයින් එකක් හරහා. ඒතර මට මෙන්න මෙතන විභවය ලියන්න පුළුවන්. විභවය නෙමෙයි විභව අන්තරය. මේ R1 හරහා විභව අන්තරය ලියන්න පුළුවන් මට i වතාවක් R1 කියලා. මා එක එකකද? එක වෙන්න එපා නේ v = ir. මෙන්න මේ අතර විභව අන්තරය මම ලියන්න පුළුවන් i වතාවක් R2 කියලා. i වතාවක් R2 කියලා. හරිද? මෙයා v1 මම මෙයාට කියනවා v2 කියලා. එතකොට ළමයි මම මෙතන ගත්තොත් v1 සහ v2 අතර අනුපාතය සමාන වෙන්න ඕනේ නේද? R1 බෙදීම R2 අතර අනුපාතයට නැද්ද? අපෙන් අහන්නෙත් ඒක නේද? ඔව්. අපෙන් අහන්නෙත් ඒක. ඒතර R1 බෙදීම R2 අතර අනුපාතය v1 බෙදීම v2 අතර අනුපාතයට සමාන වෙනවා. විභව අන්තර අතර අනුපාතයට සමාන වෙනවා. අපිට විභව අන්තර හොයාගන්න පුළුවන්. දැන් අපි විභව ටික හොයාගෙන තියෙන්නේ. බලන්න මේ මෙතන 6යි මේක මෙහෙම යන්න බලනවා විභවය. මෙතන 6යි බැටරියක් තියෙනවා නගනවා. මෙතන 9යි. දැන් සමහර කට්ටියට ඈ කියලා කියනවා. හරිද? ඒ මෙතන කරන්ට් යන්නේ නැහැ කියවනේ. ඉන්න කියලා දෙන්න. 9යි බිඳුව අතර විභවාන්තරය v2 කියන්නේ 9යි 9යි 15 අතර විභවාන්තරය 6යි 15 9ක් ගියම 6යි නේ බං. R1 R2 අතර අනුපාතය 6 බෙදීම 9 ඒ කියන්නේ 2යි 3යි 3න් බෙදුවම 2යි 3න් බෙදුවම 3යි 2 බෙදීම 3යි උත්තරේ අංක 3. ඇයි මේ ධාරා යන්නේ නැති උනාට විභවය නැග්ගුවේ? ළමයි යම්කිසි තැනකින් ධාරාව යන්නේ නැහැ කියන එකේ අදහස විභවය නගන්නේ නැහැ කියන එක නෙමෙයි. ධාරාව යන්නේ නැහැ කියන එක අයිඩියා එක විභවය නගන්නේ නැහැ කියන එක නෙමෙයි. ධාරාව යන්නේ නැහැ කියන එකේ අදහස මෙන්න මෙයා හරහා ඒ ධාරාව නොවන බ්‍රාන්ච් එක හරහා තියෙන ප්‍රතිරෝධ වලින් වැඩක් නැති වෙනවා කියන එක. මෙන්න මේ තියෙන ධාරාව නොවන මෙන්න මේ 5 ඕම් ප්‍රතිරෝධය හරහා විභව බැස්සීමක් සිද්ධ කරන්නේ බැස්සීමක් සිදු වෙන්නේ නැහැ. තේරෙනවද? සාමාන්‍යයෙන් ධාරාවක් ගලනවා නම් විභවය බස්සනවා. ප්‍රතිරෝධයක් කරා ධාරාවක් ගමන් කරනකොට විභවය බස්සනවා. හැබැයි ධාරාවක් ගලන්නේ නැත්තම් විභවය බස්සන්නේ නැහැ. ඒක විතරයි වෙන්නේ. බැටරියක් තියෙනවා නම් විභවය නගනවා. ඊට ඍණාග්‍රයට සාපේක්ෂව ධනාග්‍රී විභවය නගනවා. ඒතර R1 බෙදීම R2 අතර අනුපාතය v1 බෙදීම v2 අතර අනුපාතයට සමානයි. හරි. ඊළඟ ඇති. පියන් 46 රූපේ පෙන්වා ඇති ජාලය එක් එක්හි විශාලත්වය කැපිටල් R1 සර්වසම ප්‍රතිරෝධයන්ගෙන් සමන්විත වේ. R හි අගය 50 ඕම් නම් කෝෂයෙන් ලබා ගන්නා ධාරාව කීයද? කෝෂයෙන් ලබා ගන්න ධාරාව කීයද කියලා තමයි අහන්නේ. ඕකේ. බලන්න ළමයි. මෙතන තියෙන්නේ තනිකර වින්ස්ටන් සේතු ගොඩාක්. ඔයාලට පේනවද ඒක? මම පාඩ කරාම මේක තේරෙයි. වයිට් බෝඩ් එකට ගියා. වයිට් බෝඩ් එක. මට ඕනේ මේකද. මම පාට කරන විභව බලන්න. ධනාග්‍රය මම රතු පාටෙන් පාට කරනවා. ඍණාග්‍රය මම නිල් පාටින් පාට කරනවා. ඍණ විභවය මේ පාට කරන තැන් හැමතැනම එකම විභවයක් තියෙනවා. හරි. බලන්න ළමයි මේ එක එක්කිනාට කරන්න තියෙන වැඩ බලන්නකෝ. මේ හැම එකටම ප්‍රතිරෝධයක් R ප්‍රතිරෝධයක් ගැන මම කතා කරන්නේ රතු පාට කැලි ගානේ. මෙතන ඉඳලා මෙතනට එන්න, මෙතන ඉඳලා මෙතනට එන්න, මෙතන ඉඳලා මෙතනටත්, මෙතන ඉඳලා මෙතනටත්, මෙතන ඉඳලා මෙතනටත්, මෙතන ඉඳලා මෙතනටත් එන්න. එකම විදිහේ එකම සමාන සරසම ප්‍රතිරෝධ එක බැගින් පහු කරන්න සිද්ධ වෙනවා. පහු කරන්න සිද්ධ වෙනවා. එතකොට මම හිතන විදිහක් මේක. මේ එකම දේවල් තමයි මේ දෙපැත්තෙම කරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේ. මෙතන එකම දේවල් ටිකක් තමයි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට එකම ප්‍රමාණ වලින් තමයි මෙතනට එද්දි මෙතනට එද්දි විභව බස්සලා තියෙන්නේ. මෙන්න මේ R කියන ප්‍රතිරෝධ මගින් එකම ප්‍රමාණ වලින් තමයි විභව බස්සලා තියෙන්නේ. ඒතර ළමයි එකම ප්‍රමාණ වලින් විභව බැස්සුවා මම ඔය දැන් නිල් පාට ඩොට් තියලා තියෙන හැම තැනම විභව වලට මොකක් වෙනවද? ස්ථාන වල විභව වලට මොකක් වෙනවද? සමාන වෙනවා. ඒතර මෙතනයි මෙතන අතර විභව අන්තරයක් නැති වෙනවා.
මෙතනයි මෙතන අතරත් මෙතනයි මෙතන අතරත් මෙතනයි මෙතන අතරත් මෙතනයි මෙතන අතරත් විභවාන්තරයක් නැති වෙනවා. විභවාන්තරයක් නැත්තම් ඒ හරහා ධාරා ගමන් කරන්නේ මම කලිනුත් කිව්වා ධාරා ගමන් කරන්නේ නැත්තම් ඒ ප්‍රතිරෝධයෙන් වැඩක් නැති වෙලා යනවා. ඔය විදිහටම මෙතනයි 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 මගේ වෙන පාටක් දාන්න. මම පටල ගන්නවා. කොළ පාට දාන්න. මෙතනයි 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 විභව එකමයි. ඒතකොට ආයෙත් මෙන්න මේ ප්‍රතිරෝධ වලින් වැඩක් නැති වෙලා යනවා. එතෙන් ඉඳලා පල්ලෙහාට බස්සනවා. ආයෙත් මෙතනයි 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 මේ ප්‍රතිරෝධ සෝරි මේ ස්ථානවල විභව සමානයි. ඒතර මැද තියෙන ප්‍රතිරෝධ වලින් වැඩක් නැති වෙලා යනවා. වැඩක් නැති වෙලා යනවා. ඔය විදිහට මේ ප්‍රතිරෝධ ජාලයේම තියෙන මෙන්න මේ මැද තියෙන ප්‍රතිරෝධ වලින් වැඩක් නැති වෙලා යනවා ළමයි. වැඩක් නැති වෙලා යනවා. මැද තියෙන ප්‍රතිරෝධ ඔය විදිහට වැඩක් නැති වෙලා යනවා. දෙපැත්තෙන් ඇවිල්ලා එකම වැඩ ටික කර කර තමයි පල්ලෙහාට බැහැගෙන එන්නේ. එතකොට මෙන්න මේ පොයින්ට් වල තියෙන විභවාන්තර නැති වෙලා යනවා. එතකොට ප්‍රතිරෝධ වලින් අවශ්‍යතාවයක් නැති මේ ප්‍රතිරෝධ සෙට් එක අයින් කරත් පද්ධතියෙන් ප්‍රශ්නයක් නෑ. ඒතර ඒ ප්‍රතිරෝධ නෑ කියලා හිතලා ගාන හදාගෙන යන්න. බලන්න හයක් ශ්‍රේණිගතයි. හයක් ශ්‍රේණිගතයි. හයක් ශ්‍රේණිගතයි කියන්නේ මොකක්ද? හයක් ශ්‍රේණිගතව ඉන්නවා කියන්නේ මොකක්ද? නඩියකින්න හරි. හයක් ශ්‍රේණිගතව ඉන්නවා කියන්නේ මොකක්ද? එතන ප්‍රතිරෝධය 6R වෙනවා. එතන ප්‍රතිරෝධය 6R වෙනවා. ඒ වගේ 6R කෑලිම කීයක් තියෙනවද? 1 2 3 4 5 6. 6R කෑලි 6R ප්‍රතිරෝධ 6ක් මොනගතව ඉන්නවද? සමාන්තරගතව ඉන්නවා. සමාන්තරගතව ඉන්නවා. ඒතර මේ සෙට් එකේ සමකය මොකද්ද? 6R ඒවා 6ක් සමාන්තරගතව ඉන්නවා නම් 6R කෙටි ක්‍රමය මොකද්ද? එකක ප්‍රතිරෝධය එක බ්‍රාන්ච් එකක ප්‍රතිරෝධය එක බ්‍රාන්ච් එකක ප්‍රතිරෝධය සර්ව සමය වෙනන් තියෙන්නේ බ්‍රාන්ච් ගාණෙන් බෙදෙනවා. 1 2 3 4 5 6. 6R බෙදීම 6යි. මේ සෙට් එකේම සමග ප්‍රතිරෝධය R ට සමාන වෙනවා. ඒතර මේ සම්පූර්ණ පද්ධතියේම ප්‍රතිරෝධය R ගේ අගයට සමාන වෙනවා. උත්තරය හදාගන්න. ඔන්නෝකයි තීරය එක. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුණාද ළමයි? තේරුණා නේද? හතරේ සැයට උත්තරේ අංක 3. තේරුණාද? හරි. ඕකේ. අපි යමු ඊළඟ ගාන හදන්න. 47. උත්තරය අංක 3 v සමාන ir මගින් i සමානයි v බෙදීම r. v 10යි r 50යි 10 100ෙන් බෙදුවොත් නම් 0.01යි 50ෙන් බෙදන නිසා සෝරි 100ෙන් බෙදුවොත් නම් 0.1යි 50ෙන් බෙදන නිසා 0.2යි. උත්තරේ 3. හතලිස් හත. ඒ සහ B අතර කිසියම් V විභවාන්තරයක් යෙදූ විට R1 හරහා ධාරාව 3යි ඒලු R2 හරහා ධාරාව 2යි ඒලු. ඒ සහ B අතර සමග ප්‍රතිරෝධය කීයද කියලා යහන්නේ. ප්‍රතිවින්ස්ටන්ට් මූලධර්මය. ප්‍රතිවින්ස්ටන්ට් මූලධර්මය. මේක අපිට හදන්න වෙන්නේ කර්චොප් මගින්. කර්චොප් මූලධර්මය මගින් මේක හදන්න පුළුවන්. මේ ගාන බලමු මේකත් හදමු සොඩ ගාලා. හරි හොඳට අහගෙන ඉන්න. අපිට කියනවා AB අතර කිසියම් B විභවාන්තරයක් දීගෙන ඉන්නකොට R1 හරහා ගලන ධාරාව අපි මාක් කරගමු.
එය හරහා ගන්න ධාරාව 3 ඇම්පියර්. 3 ඇම්පියර්. R2 හරහා ගන්න ධාරාව R2 මෙය හරහා ගන්න ධාරාව 2 ඇම්පියර්ලු. 2 ඇම්පියර්ලු. හරිද? 2 ඇම්පියර්ලු. A සහ B අතර සමග ප්‍රතිරෝධය කීයද කියලා තමයි අහන්නේ. එතකොට මෙතනින් ඉවල තියෙන සම්පූර්ණ ධාරාව කීයද? ඒ හරහා යන තියෙන සම්පූර්ණ ධාරාව. මෙතන ධාරා සංධියක් කරහා යනකොට මේ කර්චොෆ්ගේ පළවෙනි නීතිය ධාරා සංස්ථිතිය ආරෝපණ සංස්ථිතිය මේ මෙතන ඉවල තියෙන සම්පූර්ණ ධාරාව 5 ඇම්පියර්. කර්චොෆ්ගේ පළමු නීතිය ආරෝපණ සංස්ථිතිය. හරිද? එතකොට අපිට පුළුවන් වුණොත් මොකක් හරි කරලා මේ මේ A හා B අතර සමක විභවය හොයාගන්න කියන්නේ. ඒ හා B අතර යොදලා තියෙන V ගේ අගය හොයාගන්න අපිට පුළුවන් V = IR සමීකරණයට ආදේශ කරලා දීලා R ගේ අගය හොයාගන්න. අපි මොකක් හරි කරලා A හා B අතර විභව අන්තරය හොයාගමු ඉතින්. හරිද? ඕකේ. එතකොට අපි කර්චොෆ් දාමු මෙන්න මේ පාරට මුලින්ම. හරිද? ඔන්න පාරට අපි කර්චොෆ් දාමු. මෙතන සාන්දතිකයි කියලා ගන්න පුළුවන්. මෙතන විභව අන්තරය වෙන්නේ V. හරිද? මෙතන අපි ධන මෙතන බැටරියක් තියෙනවා කියලා නිකම්ම හිතමු. මෙතන ධන අග්‍රයේ විදිහට මම ගන්නෙ මේ පැත්ත. මොකද මේ පැත්තට යනවා කියලා ගත්තේ අපි ධාරාව. හරි. එතන මේ පැත්ත ධන අග්‍රයේ විදිහට එනවා. ඕකේ. එතකොට මට ලියන්න පුළුවන් R1 වතාව I1 එතකොට කියන්නේ 3යි. එතකොට 3යි R1 මම මේ හරහා යන ධාරාව දන්නේ නැහැ. මම ඒක නිසා එතන යන ධාරාව I note කියලා ලියා ගන්නවා. ඒතර නිකම්ම මෙතන යන ධාරාව කීයක් වෙනවද ළමයි? මෙතනින් I note යනවා නම් මෙතන 3i එනවා නම් 3 ඍණ I note ධාරාවක් තමයි මෙතනින් යන්නේ. 3 ඍණ I note ධාරාව කර්චොෆ්ගේ පළවෙනි නියමය. ඉතින් මෙතනින් 2i එනවා මෙතනින් I note එනවා නම් මෙන්න මෙහා යන ධාරාව කීයද? 2 ධන I note කියලා මට ලියන්න පුළුවන්. 2 ධන I note කියලා ලියන්න පුළුවන්. හරිද? කර්චොෆ් දාන්නයි තියෙන්නේ. කර්චොෆ්ගේ දෙවෙනි නියමය දාන්නයි තියෙන්නේ. දාලා හදන්න බලන්න. මම දැන් උදව් කරන්නේ. 44ට අවස්ථා දෙකකට කර්චොෆ් දාන්න තියෙන්නේ. මොකද හොයාගන්න ඕනේ අර A හා B අතර විභව අන්තරය හොයාගන්න මක් කරගන්න. හරිද? වෙලා ඇද්ද? ඕකේ. මම ඊළඟ හදන්න. බලන්න. 3යි R1 මම R1 ගේ අගයත් කෙලින්ම ආදේශ කරන්න. R1 ගේ අගය 1 ඕම්. ඒතර තුනම තමයි ඉන්නේ. I1 R1 ධන I0
එක i නෝට් එක කියලා කියන්නේ i නෝට්ම තමයි. හරි මෙතනින් යනවා. මෙතනින් යනකොට 2 ධන i නෝට් වතාවක් එක කියලා කියන්නේ 2 ධන i නෝට්ම තමයි. ඒක සමාන වෙන්න ඕනේ මොකටද? ඒක සමාන වෙන්න ඕනේ v ට. සමාන වෙන්න v ට. එතකොට මේක i නෝට් 2 3 කියන එක මම සුළු කරලා ලියනවා. 5 ධන 2යි i නෝට් කියලා. මං හරිනේ. මේක 1. පළවෙනි සමීකරණය. ඊට පස්සේ කර්චොප් දාන පාත් එක වෙනස් කරනවා. මම මේ කොළ පාටින් අඳින පාත් එකට දැන් ඊළඟට කර්චොප් දාන්නේ. ඔන්නෝම. ඊට දැම්මහම 2යි a වතාවක් 2 කියන්නේ 4 ධන මෙතන ධාරාව යන්නේ පහළට අපි ගන්නේ උඩටනේ. ඒතර ධන නෙමෙයි ඍණ වෙනවා. ධාරාව යන්නේ පහළට යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට තමයි අපි ගන්නෙ. ඒතර ඍණ i නෝට් සේ ධන දෙවාරයක් 3 ඍණ i නෝට් කියලා කියන්නේ ධන 6 ඍණ 2යි i නෝට්. නේ 2යි i නෝට් සමාන වෙන්න ඕනේ v ට. ආපහු මේක සුළු කරලා ලියුවොත් මට එනවා 10 ඍණ 3යි i නෝට්. 10 ඍණ 3යි i නෝට් නේද? 10 ඍණ 3යි i නෝට් සමානයි v කියලා එනවා. හරිනේ. හරි. එතකොට මේක දෙවෙනි සමීකරණයෙන් එනවා. අපි දන්නේ නැති පද දෙකක් තියෙනවා. පද දෙකක් තියෙනවා, සමීකරණ දෙකක් තියෙනවා. එහෙනම් දන්නේ නැති එක පදයක් හොයාගන්න පුළුවන්. ඒතර පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා, දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. අපි දෙකෙන් එක අඩු කරමු. දෙකෙන් එක අඩු කරොත් දෙක ඍණ 1 මගින් අපිට හම්බ වෙනවා 5 ඍණ 5යි i නෝට් සමානයි 5යි i නෝට් සමානයි 0යි කියලා. ඒතර මට ඒකෙන් එනවා i නෝට් සමානයි 1යි කියලා. වැඩි. i නෝට් කියන්නේ 1යි. ඒතර i නෝට් 1යි නම් පළවෙනි සමීකරණය මගින් මට එනවා i නෝට් ගාගේ 1යිනේ. i නෝට් ගාගේ 1යි. එතකොට 2 වැඩි කිරීම 1 කියන්නේ 2ම තමයි. එතකොට උත්තරේ 2 ධන 5 කියලා කියන්නේ 7යි. ඒතර සම්පූර්ණම විභව අන්තරයේ අගය ළමයි 7යි. ළමයි 7යි. 7යි වෝල්ට්. 7යි වෝල්ට්. v සමානයි ir මගින් මට එනවා උත්තරේ v සමානයි i සම්පූර්ණ ධාරාව 5 ඇම්පියර් නෙමෙයි. i r අපි දන්නේ r තමයි හොයාගන්න ඕනේ. ඒතර r කියලා කියන්නේ 7 බෙදීම 5යි. උත්තරය තියෙන උත්තරේ අංක 2. අවස්ථා දෙකකට කර්චොප් දාලා ප්‍රතිවින්ස්ටඩ් මූලධර්මය මගින් අපි ඕකේ ගාන හොයාගත්තා. මං හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා ඉන්න කට්ටියට තේරුම් නැත්නම් අනේ දාන්න. හරිද? හරි. තේරුණාද? තේරුණානේ? ඕකේ. 48 වෙනි ගාන. මේකත් හොඳ ප්‍රශ්නයක්. මේසක රළු තිරස් පෘෂ්ඨමත් තබා ඇති පෙට්ටියක් ඒ විශාලත්වයෙන් යුක්තව තිරස් විචාල්‍ය බලයකින් අදිනු ලැබේ. දී ඇති F අගයට සාපේක්ෂව පෘෂ්ඨය මගින් මේ පෙට්ටිය මත ඇති කරන R සම්ප්‍රයුක්ත බලය දැක්වෙන ආකාරයට තිරස් දිශාව සමග තීට කෝණයක් සාදයි. F සමග තීට කෝණ විචලනය වඩාත් හොඳ නිරූපණය වෙන්නේ කොහොමද? අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ හදන්න නම් පුංචි දෙයක්. මොකද අපි මේ ප්‍රශ්නේ හදන්න දැනගෙන ඉන්නවද? අපි දැනගන්න ඕනේ R හදන පෘෂ්ඨය මගින් පෙට්ටිය මත දෙන බල මොනවද කියලා. පෘෂ්ඨය මගින් පෙට්ටිය මත බල දෙකක් දෙනවා ළමයි. අංක 1 අභිලම්බ ප්‍රතික්‍රියා බලය, විලම්බ ප්‍රතික්‍රියා බලය. අංක 2 තමයි මේ පැත්තට තියෙන ඝර්ෂණ බලය. Fx මෙතන R නෝට් කියලා අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. ওই දෙකේ සම්ප්‍රයුක්තය තමයි එන්නේ. දැන් අපි දන්නවා R නෝට් නම් කෙලින්ම R නෝට් ගේ සිරස් බල සමතුලිතතාවය සලකලා R නෝට් සමාන mg කියලා අපිට ගන්න පුළුවන්. R නෝට් ගේ නියතයක්.
එතකොට මෙන්න මේ තීටා කෝණය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ කවුරු නිසාද? වෙනස් වුණොත් වෙනස් වෙන්නේ කවුරු නිසාද ළමයි? වෙනස් වුණොත් වෙනස් වෙන්නේ අනිවාර්යෙන්ම ඔය Fs කියන ඝර්ෂණ බලයේ වෙනස් වීම නිසා. ස්ථිතික ඝර්ෂණ බලයේ වෙනස් වීම නිසා තමයි ඔතන හටගන්නේ. Fs ගෙල්ලියම වැරදි ස්ථිතික විතරක් නෙමෙයි ඝර්ෂණ බලයේ වෙනස් වීම නිසා තමයි ඔක මේ තීටා කෝණය වෙනස් වෙන්නේ. ඕකේ. එතකොට මට R සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් මෙහෙම. R සමානයි R0 වර්ග ධන F වර්ග ධන 2යි p cos θ වගේ R0 F cos θ. කියලා ලියත හැකියි. ඒකේ වර්ගමූලය කියලා. මේක වර්ග ගන්න බලන්න නැත්තම්. හරිද? මට මොකක් හරි කරලා ඉවිල්ලා දැන් කොහොම හරි කරලා එතන බාබා එක්ක තීටා විචලනය මට අරගන්න ඕනේ. බාහිර බලයත් එක්ක තීටා විචලනය වෙන විදිහ. හරි එහෙම ගත්තාම මෙතන තීටා ගියගේ ගත්තොත් r වර්ග එක්ක cos වර්ග හැමතිස්සෙම මෙතන තීටා කියලා කියන්නේ මෙතන තීටා නෝට් කියලා කියන්නේ මෙතන තීටා ගියාගේ නෙමෙයි හොඳේ. නේ මෙතන කෝණය තමයි එන්නේ. මොකද මේක ඇවිල්ලා ඍජු කෝණීය ත්‍රිකෝණයක් නේ. නේ? ඍජු කෝණීය ත්‍රිකෝණයක් මේක යගේ r නෝට් මේක යගේ මේ පැත්ත යගේ f පැත්ත මාරු කරලා පැත්ත මාරු කරලා r නෝට් f මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක්. මේ සම්ප්‍රයුක්තය තමයි ගන්න. ඒතර cos θ නෝට් කියලා කියන්නේ මෙතන මේ කැල්ල අයින් වෙලා යනවා. ඒතර මේක වෙලා පයිතගොරස් ප්‍රමේයයෙන් ගන්න පුළුවන් r ගියාගේ r සමානයි r නෝට් වර්ග ධන f වර්ගයේ වර්ගමූලය කියලා මට ලියන්න පුළුවන්. ඒක තේරුන්නේ නැත්නම් නිකන් අමතක කරලා දාන්නකො. මෙතන ඇවිල්ලා r ගේ අගය කියලා කියන්නේ මේක ඇවිල්ලා පයිතගොරස් ප්‍රමේයයෙන් ගන්න පුළුවන් මේ පැත්තට බලයේ සම්ප්‍රයුක්තය කියන්නේ මේකේ එකතුවනේ. r නෝට් ගේ f ගේ එකතුවනේ නේද? එතකොට ඍජු කෝණීය ත්‍රිකෝණයක r ගේ අගය ගන්න පුළුවන් r සමානයි r නෝට් වර්ග ධන f වර්ගයේ වර්ගමූලය කියලා. හරිද? ඕකේ. එතකොට මට මෙහෙම ලියන්න පුළුවන්. මම ලියනවා cos බද්ධපාද වේදීම කාරණය. cos θ සඳහා සමීකරණය. cos θ මට කියන්නේ cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. බද්ධ පාදය මොකක්ද? බද්ධ පාදය f. කර්ණ පාදය මොකක්ද? කර්ණ පාදය r. r කියලා කියන්නේ r නෝට් වර්ග ධන f වර්ගවල වර්ගමූලය. ඔන්න ඔහොම සමීකරණයක් තමයි එන්නේ. හරිද? ඒතර θටත් එක්ක cos ඉන්වර්ස් සමීකරණයක් තමයි එන්නේ. එතකොට දැන් මේ නියත වෙලා තියෙනවනේ නියත වෙන කොටස් ටික පොඩ්ඩක් අමතක කරන්නකෝ. නියත වෙන කොටස් ටික අමතක කරන්නකෝ. ඒ නියත වෙන්න හේතුව අපි දන්නවා යම් කිසි අවස්ථාවක් තියෙනවා පෙට්ටිය ඉස්සරහට බලය දීගෙන යනකොට r නෝට් නියතයි. අපි කිව්වා f තමයි එන්න වැඩි වෙන්නේ. අපි මේක බාබා එක්ක ගාබා විචලනය ප්‍රස්ථාරගත කරොත් අපි දන්න සමීකරණය බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලය ප්‍රස්ථාරගත කරොත් අපිට එන්නේ මෙන්න මේ වගේ එකක්. වැඩි වෙලා එකපාර අඩු වෙලා නියත වෙනවා. කොහොම සමීකරණයක් නෙන්නේ. එතකොට මේ f එක යම් කිසි අවස්ථාවක f සමානයි මෙතන f නෝට් අවස්ථාවක් තියෙනවා. බාහිර බලයයි ඝර්ෂණ බලයයි සමාන වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව මෙතනට එනකම්. යම් කිසි අවස්ථාවකින් පස්සේ මෙතනට එනවා සීමාකාරී ස්ථිති ඝර්ෂණ බලය. එතනින් පස්සේ ගතික ඝර්ෂණ බලය නියත අගයක් තමයි තියෙන්නේ. ඒතකොට f කියන එක්කෙනත් නියතයි. ඒතර f උත් නියතයි r නෝට් උත් නියතයි නම් මේ r කියන එක්කෙනා නියතයි r කියන එක්කෙනා නියත නම් θ නියතයි. ඒ අවස්ථාවේදී θ නියතයි. අනේ හැම එකෙම යම් කිසි අවස්ථාවකින් පස්සේ θ නියත වෙලා තියෙනවා හැබැයි. අපි කොහොමද ඊට කලින් ටික අරගන්නේ කියන එක තමයි දැන් ප්‍රශ්නේ. ඒතර මේ ප්‍රස්ථාරය ඇවිල්ලා θ සමානයි cos ඉන්වර්ස් තවක් f බෙදීම වර්ගමූල r නෝට් වර්ග ධන f වර්ගාකාරයේ ප්‍රස්ථාරය. ඉතින් ළමයි මට නිකමට කියන්න මේ වගේ ප්‍රස්ථාරයක සරල රේඛා එන්න පුළුවන්ද? වැරදි. සරල රේඛා එන්න බෑ. දෙයිනේ කියලා තුනක්ම කපලා ගියා. එක්ක 2 එක්ක 4. මොකද්ද වෙන්නේ?
සුමූදුවට අඩු වෙලා මෙහෙම ඇයිද? මෙහෙම එකපාරට වැඩි වෙලා අඩු වෙයිද? අඩු වෙලා පොඩ්ඩක් වැඩි වෙයිද? අඩු වෙලා පොඩ්ඩක් වැඩි වෙයිද? මේ දෙක ගන්න ගියාම අපිට මෙන්න මේ අවස්ථාව වැදගත් වෙනවා. මේ අවස්ථාව වැදගත් වෙනවා. බාහිර බලය යම්කිසි අවස්ථාවක් උපරිම අවස්ථාවට තියලා ටක් ගාලා චුට්ටක් අඩු වෙනවා. ෂණයෙන් චුට්ටක් අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් මට කියන්නේ මේක වැඩි වෙලා හොඳට හිතන්නේ මේ අගය වැඩි වෙලා එකපාර චුට්ටක් අඩු වුනහම මේ තීටගේ අගයට මොකක් වෙන්න ඕනද? වැඩි වෙනකොට බලන්න මේ f ගියාගේ බිඳුවේ ඉඳලා චුට්ට වැඩි වෙනකොට මේකේ කෝණය මෙහෙම අඩු වෙනවා. හරිද? බලන්න මේ දෙකෙත් එහෙම අඩු වෙලා හතරෙත් එහෙම අඩු වෙලා ටික අඩු වෙනවා. එක පාට f ගියාගේ වැඩි වෙවි ගිහිල්ලා එක පාට අඩු වුනහම මොකක් වෙන්න ඕනද? එක පාට අඩු වුනහම f ගියාගේ මොකක් හරි වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. එක පාර චුට්ටක් වැඩි වෙන්න ඕනේ. අඩු වෙලා චුට්ටක් වැඩි වෙන්න ඕනේ. උත්තරේ අංක 2. මොකද f ගියාගේ එන්න වැඩි වෙනකොට තීට ගියාගේ එන්න අඩු වුණා. අඩු වෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ සමීකරණයට අනුව මේකට අනුව සරල රේඛී එකක් නම් එන්නේ සුමූදුවට අඩු වෙලා නියත වේද? අඩු වෙලා චුට්ටක් වැඩි වෙලා අඩු වේද? චුට්ටක් අඩු වෙලා චුට්ටක් වැඩි වෙලා නියත වේද කියලා හොයාගන්න f දිහා බලන්න ඕනේ. f විචලනය වෙන්නේ මේ විදිහට ටික වැඩි වෙලා එකපාර බොක් ගාලා අඩු වෙනවා. මේක බලන්න වැඩි වෙනකොට තීට අඩු වෙනවා. එහෙනම් අඩු වෙනකොට තීට වැඩි වෙන්න ඕනේ චුට්ටක්. එහෙම තියෙන්නේ උත්තරේ අංක 2 විතරයි. උත්තරේ අංක 2 විතරයි. එතකොට ළමයි 48 උත්තරේ අංක 2. අපි යමු 49 වෙනි ප්‍රශ්නේ කරන්න. PQ R සහ S සරසම ඍජුකෝණාශ්‍රාකාර ලෝහ තහඩු 4ක් එකිනෙක සමාන්තර ලෙස සකසා ඇත්තේ අනුයාත වූ තහඩු දෙකක් අතර දුර d වන පරිදි. එක් තහඩුවේ වර්ගඵලය a වේ. Q සහ S තහඩු දෙක සිහින් ලෝහ කම්බියකින් සම්බන්ධ කර ඇතනම් P සහ R තහඩු දෙක අතර ධාරිතාවය කීයද කියලා තමයි අහන්නේ. P සහ R දෙක අතර. මේ වගේ වැඩක් කරන පිළිවෙලක් තියෙනවා. හොඳට බලාගෙන කරන වැඩේ. මේ පිළිවෙල මාරම් වැදගත්. මේක චුට්ටක් හරි එමින් කරගත්තොත් ඩාම් වෙලා ඩූම් වෙලා යනවා. හරිද? තහඩුවෙන් තහඩුවට අඳින්න ඕනේ. හරිද බලන්න. තහඩුවෙන් තහඩුවට අඳින්න ඕනේ. මම මේ අඳින්නේ P තහඩුව. ඕන් ඇඳා. හරිද? ඕන් ඇඳා. ඊට පස්සේ P තහඩුව මූණට මූණ බලන් ඉන්නේ කවුරුත් එක්කද? Q තහඩුව දිහා. ඕන් Q තහඩුව මම මේ විදිහට සරල විදිහට ඇඳගත්තා. Q ට සම්බන්ධ වෙලා තියෙනවා මෙහෙම වයර් එකක්. හොඳට අහගන්න මේ අවස්ථාවේදී කරන විදිහ මම මේක පළවෙනි වතාවට අද කියලා දෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් මුල් වතාවට අද හම්බුනේ ඒකයි. මෙහෙම ඈත් කරනකොට මේ Q තහඩුව හිතින් දෙකට පලන්න. හිතින් දෙකට පලලා ඒ දෙක එකට සම්බන්ධ කරලා ඔහොම ලියා ගන්න. මොකද කරේ? Q තහඩුව ඇඳලා ඒක හිතින් දෙකට පැලුවා. දෙකට පලලා මෙහෙම එකට සම්බන්ධ කරා. අවුලක් නැහැනේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ Q තහඩුව කාත් එක්කද මේ මුණට මුණ බලන් ඉන්නේ? R තහඩුව එක. දැන් මතක් කරන්න එපා Q තහඩුවේ මෙන්න මෙතනින් වයර් එකක් ගිහලා තියෙනවා මේ. Q තහඩුවෙන් වයර් එකක් ගිහලා තියෙනවා. මෙයා Q. මෙයා R. එතකොට R තහඩුවත් අපි මොකද කරන්නේ? අර විදිහටම දෙකට බෙදනවා. ඊට පස්සේ ආයෙත් R තහඩුව මුණට මුණ බලන් ඉන්නේ S තහඩුවත් එක්ක. S තහඩුවේ කෙලවරට මේ Q තහඩුවෙන් එන වයර් එක සම්බන්ධ වෙලා තියෙනවා. Q තහඩුවෙන් එන වයර් එක සම්බන්ධ වෙලා තියෙනවා. R තහඩුවේ වයර් එක මෙහෙම දික් කරලා ඒකට මෙහෙම ඩොට් එකක් ඒගොල්ලෝ දාලා තියෙනවා මේ. ඩොට් එකක් දාලා තියෙනවා. P තහඩුවේ කෙලවරට ආයේ ඩොට් එකක් දාලා තියෙනවා. මේක තමයි සරල කරපු සටහන. හරිද? ඉතින් ඕක මොකක් හරි ගේමක් දීලා ආයෙ පාරක් සරල කරගන්න ඕනේ. ඉතින් මම මොකද්ද කරන්නේ? හිතන්න මේ කෑල්ල දැන් මෙහෙම තියෙද්දි ආයෙ හිතෙන්නේ මේ කෑල්ල මේක උඩින් බස්සන්න. මේ කෑල්ල මෙතන හිතින් අල්ලගෙන ඇවිල්ලා වයර් එක මේ වයර් එක කොට කරන්න. මෙතනින් මේ වයර් එක කොට කරන්න. ඇදගෙන එන්න. එතකොට එන්නේ මොනවා එකක්ද? එතකොට එන්නේ ළමයි මෙහෙම එකක්. ඔහොම එකක් තමයි එන්නේ. නේද? හරි. එතකොට මේ තහඩු හැම එකක්ම එක වගේ නම් මෙයා C නම් මෙයා C නම් අපිට එන්නේ ළමයි CC සමාන්තරයි 2C 2C C කියන එක නා ශ්‍රේණිගත වෙනවා. කොහොමද එන්නේ? එතකොට 2C වතාවක් C වර්ගය බෙදීම 2C දන C කියන්නේ
3යි Cට C වර්ගය හැපුණාම 3න් 2යි C කියලා එන්නේ. C කියලා කියන්නේ ධාරිතාවය වෙන සමීකරණ ඇප්ලයි කරන්න තියෙන්නේ. 2 බෙදීම 3යි ධාරිතාව හොයන්නේ එප්සයිලන් එප්සයිලන් වතාවක් A බෙදීම D මගින්. එතකොට 3යි එප්සයිලන් A බෙදීම 2යි එප්සයිලන් A බෙදීම 3යි D කියලා ගන්න උත්තරේ එන්නේ. 2යි එප්සයිලන් A බෙදීම 3යි D උත්තරේ අංක 2. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. තේරෙනවද ගන්න විදිය? මොහොම තමයි ගන්න. හරි. ඔන්න අන්තිම ප්‍රශ්න වල ඉතින් චුට්ටක් වෙලා